සුබ දවසක්. මට ඔබට ආශිර්වාද කරන්න පුළුවන් නිරෝගී බව ලැබෙන්න කියලා. නමුත් ඒක වෙන්න නම් ඔබ ඔබේ ශරීරය, මනස, හුස්ම හොඳින් හසුරවන්න පුරුදු වෙන්න ඕනේ. යෝග පුහුණුවේදී නිරෝගී ජීවිතයක් ගත කරන්න නම් ඔබේ හුස්ම ගැනීම පාලනය කළ යුතුයි. විශේෂයෙන්ම යෝග පුහුණුවීම් වලදී ඔබ හුස්ම ගැනීම විධිමත් ක්‍රමානුකූල ක්‍රමයකට පාලනය කළේ නැතිනම් ඔබේ පුහුණුව යම් මට්ටමකට සාර්ථක වෙයි. හොඳ ප්‍රතිඵලයක් නොලැබෙන, හොඳ ඉහළට ගමන් කිරීමක් නැති, මැදක නතර වෙච්ච පුහුණුවක් වෙයි. එහෙමනම් හුස්ම පාලනය කිරීම කියන එක, මේ නාස්පුඩු දෙකෙන් හුස්ම ගැනීම, අපේ නාසය රොම්බසාකාරයි. වම් නාස්පුඩුවත් දකුණු නාස්පුඩුවත් එකම සමානව සමහර වෙලාවට හුස්ම ගනිද්දී ක්‍රියාත්මක වුණාට විටක වම හෝ දකුණ අඩුවෙන් හුස්ම එන, අනිත් එකෙන් වැඩියෙන් යන එන තත්වයක් තියෙනවා. එක නාස්පුඩුවක ක්‍රියාකාරීත්වය යම් ප්‍රමාණයකින් අඩු වෙලා තියෙන අවස්ථාවල් තිබෙනවා. හොඳයි. යෝග ආසනවල යෙදෙද්දී කොහොමද මම හුස්ම පාලනය කරන්නේ? හැම යෝග ආසනයකටම මේක පොදුයි. දැන් ඔබ යෝග ආසනවල යෙදුන නිසා මම පැහැදිලි කරන්නම්. මේ බලන්න, මේ වගේ ඉරියව්වක ඉන්නේ. මේක ධානාසනයක්, සිද්ධාසනය. අපේ අත් දෙක මෙහෙම තියෙනවා. ඔයගොල්ලන්ටත් තියන්න පුළුවන්. ධාන මුද්‍රා. මෙහෙම ඇස් පියා ගන්නවා. පළවෙනියෙන්ම යෝගාසනයේ කුමන යෝගාසනයක හිටියත් ඔබ පළවෙනියෙන් කරන්න ඕනේ තිබෙන හුස්ම පිට කිරීම. අඟල් අර්ධ කියන්නේ භාගයක්. උඩ්‍යාන අර්ධ, උඩ්‍යාන බන්ධයක්. උඩ්‍යාන බන්ධ, අර්ධ උඩ්‍යාන බන්ධ කියලා දෙකක් තියෙනවා. එහෙනම් මේ හුස්ම පිට කිරීම කරද්දී උදරයේ අඟල් දෙකමාරක් විතර ඇතුළට අකුලමින් හුස්ම පිට කරන්න ඕනේ. මේ බලන්න. එතකොට මේ උදරය මේ විදිහට ඇකිලෙනවා. හුස්ම ගද්දී උදරේ පිම්බිලා එනකම් හුස්ම ගන්නවා. නැවත හුස්ම පිට කරද්දී උදරය අකුලනවා. හැකිලෙමින් උදරේ අඟල් දෙකක්වත් ඇතුළට අකුලමින් හඬ නොනැගෙනසේ. ඒ කියන්නේ මෙහෙම අපි කියන කියන ශබ්දය. මේ ශබ්දය ඔබට හුස්ම පිට කරද්දී ගද්දී අල්සයන් කියන ශබ්දය පිට කරද්දිත් බොහෝ විට ඒ ශබ්දය නැත්නම් අල්හයන කියන ශබ්දය ඇති වෙන්න පුළුවන්. නාසයෙන් හුස්ම ඇතුල් වෙද්දී පිට වෙද්දිත් කියන ශබ්දය එන්න පුළුවන්. මේ හඬ උපදින්නේ නැති තරම් හිමීට හුස්ම ගන්න. මේ බලන්න. මේ විදියට හඬ නොනැගෙන ලෙස ඊටාම මෘදු විදියට, මෘදු සෞම්‍ය විදියට හුස්ම ගන්නවා. ඒ වගේම හුස්ම සෞම්‍ය මෘදු විදියට පිට කරනවා. උදරයේ ඇකිලීමෙන් ඔබේ ශරීරයට මොනම ආකාරයකවත් අපහසුතාවයක් දැනෙන්න බෑ. උදරය හරිම සැහැල්ලුවෙන් තියෙන්න ඕනේ. ඒ විදිහට හුස්ම පිට කිරීමත් ගැනීමත් සාමාන්‍යයෙන් යෝගාසනයකට යෙදෙන්නට තප්පර 15කට විතර ඉස්සෙල්ලා, ආසනය පටන් ගන්න තප්පර 15කට විතර ඉස්සෙල්ලා අපි බලමු. ඔයා බලන්න හිමීට පටන් ගන්න. මේකට කියන්නේ අපි ගැඹුරු ශ්වසනය. ගැඹුරු ශ්වසනය. ඔන්න හිමීට අස්පියන්න, උදරය අකුලමින් වත් කරන්න, උදරය අකුලමින් හිමීට පිට කරන්න මෘදු විදියට. හරි. සද්ද ඇහෙන්න බෑ. රයිට්. ඒක හරි සැහැල්ලු සරල වෙන්න ඕනේ. ආපහු හිමීට හුස්ම පිට කරමින් ගියා වගේම හුස්ම ගනිමින් එනවා. නාස්පුඩු දෙකෙන් හඬ නොනැගෙන ස්කින් ශබ්දය ඇහෙන්නේ නැති වෙන්න හුස්ම ගන්නවා. එතකොට බඩ ඉස්සරහට එනවා. ඒ වගේම හුස්ම පිට කරද්දී බඩ ඇකිලෙනවා. බලෙන් නෙමෙයි, හරි මෘදු විදියට බඩ ඇකිලෙන්න ඕනේ. එහෙනම් ඔබ යෝගාසනයකට පෙර තප්පර 15කට විතර ඉස්සෙල්ලා ඉඳලා
මේ හුස්ම ගැනීම සිද්ධ කරන්න ඕනේ. මේ හුස්ම ගැනීම කරද්දි තමයි උදරය ක්‍රමිකව හැකිලෙන්නේ සහ ඉදිරිපසට එන්නේ හැකිලෙන්නේ ඉතාම මෘදුයි. කිසිම කලබලයක් නැහැ. අපි ඔන්න එතකොට හොඳ සිහියක යුක්තව ශරීරයට හිත යොමු කරලා ගැඹුරු ශ්වසනයක යෙදෙනවා. මේ තප්පර 15ක් විතර හුස්ම ගත්තාම අපිට පුළුවන් අපේ ශරීරය බොහොම නියුණු සෞම්‍ය ස්වභාවයකට පත් කරගන්න. එතකොට අපිට මේ හුස්ම ගැනීමේ රිද්මය ආසනයට යන්න ඉස්සෙල්ලා පුරුදුයි. ආසනයේ යෙදී ඉන්න කාලේ ඔබ විනාඩි 40 තප්පර 45ක් හෝ විනාඩි දෙකක් නම් මේ මුළු කාලයේදීම හුස්ම ගන්න ප්‍රමාණය වගේ දෙගුණයක් හරිම මෘදු විදියට ඉතාම හිමින් අපි හිතමු 1 2 3 4 කියලා 4ට ගණින්නකම් ඔබ හුස්ම පුරවනවා නම් නිහඬව හිමින් සංසුන්ව හඬ නොනැගෙන. ඒ වගේම ඔබ හුස්ම පිට කරන්න ඕනේ 1 2 3 4 5 6 7 8 මේ 8ට ගණින්නකම් ප්‍රමාණය වගේ ගත්ත ප්‍රමාණය වගේ දෙගුණයක් හිමීට මෘදු හඬ නොනැගෙන විදියට හුස්ම පිට කරන්න ඕනේ. එතකොට වෙන්නේ ශරීරයේ සංදි ස්ථාන මේ සංදි නැමෙන තැන් උදරය කොඳු ඇට පෙළ බෙල්ල උරපතු සංදි වැලමිටි සංදි මේ දේවල් ඊටාම මෘදු සෞම්‍ය සැහැල්ලු ස්වභාවයකට පත් වෙනවා. යෝගාසනයේ රැඳිලා ඉන්නකොට ඔබට දැනෙන තෙහෙට්ටුව වෙහෙස රිදීම තෙරපීම ඔබෙන් අයින් වෙනවා. ඔබ සිහියෙන් ඊටාම හොඳින් හුස්ම ගනිමින් ඉන්නේ. මේක බොහෝ දෙනෙක් යෝග පුහුණුවේදී කතා කරන්නේ නැති සහ ඒ පිළිබඳව විස්තර කරන්නේ නැති අවස්ථාවක් මම පැහැදිලි කරලා දුන්නේ. මේක යම් ගුරු පරපුරකින් ඉගෙන ගද්දී ඔවුන් විසින් ඉතා පැහැදිලිව අපට කියලා දෙන දේ. ඊට පස්සේ කවුරු හරි අහන්න පුළුවන් හරි ඉතින් එහෙම හුස්ම ගත්තා තමයි. පටන් ගත්තේ තප්පර 15කට ඉස්සෙල්ලා ආසනයේ විනාඩි 3ක් හිටියොත් මුළු විනාඩි 3 පුරාම 1:2 අනුපාතයට හුස්ම ගැනීම පිට කිරීම කරනවා. හඬ සද්ද ඇහෙන්නේ හඬ ඇහෙන්නේ නැහැ. හරි ඊට පස්සේ ආසනයට යෙදිලා ඉඳලා ආසනෙන් මිදෙන මොහොතේදී ඉරියව්ව කඩන මොහොතේ ඒ පැටර්න් එක අමතක කරලා ශරීරයට හිත යොමු කරනවා. තප්පර ගණනාවක් ඇතුළත තප්පර 3-4කදී අපි ඉරියව්ව කඩලා ඉවර කරනවා. ඉරියව්වෙන් පස්සේ අපිට පුළුවන් සවාසනයට යන්න. එහෙම නැත්නම් මේ වගේ ධානාසනයකට යන්න පුළුවන්. අන්න ඒ අවස්ථාවේදී නැවත ඔබ හුස්ම බලන්න ඕනේ. නිරීක්ෂණය කරන්න ඕනේ. මොකක් පදනම් කරගෙනද අවදිමත් සිහි ඇති භවෙන් හුස්ම දිහා බලන් ඉන්න. බලනකොට දැනෙනවා අර ඔබ මුලින් යෝගාසනයේදී 1:2 අනුපාතයට හඬ නොනැගෙන ලෙස ගත්ත හුස්ම ගැනීම ඉබේටම රැකිලා තියෙනවා. ඒ තප්පර 10-15න් පස්සේ නැවතත් ඔබ රිද්මානුකූල 1:2 අනුපාතයට එකක් ගත්තොත් දෙකක් පිට කරන ක්‍රමයට ඉතාම මෘදු විදිහට හුස්ම ගන්න ඕනේ. හුස්ම පිට කරන්න ඕනේ. මේක කොච්චර වෙලාවද? තවත් තප්පර 30ක හෝ 35ක් අඩුම වෙලාව විනාඩියක් විතරකම් මේ විදිහට හුස්ම ගත්තොත් යෝගාසනයක යෙදුන බවක්වත් ඔබ දන්නේ නැහැ. ශරීරය ඉතාම මෘදු, සැහැල්ලු, සුවදායක, සිසිල්ලු ස්වභාවයකට පත් වෙනවා. මේ පාඩම ඔබට සුළු වෙලාවකදී කිව්වට හැම යෝගාසනයකම යෙදීමට පෙර ආසනයේ යෙදුණු මොහොතේ සහ ආසනයෙන් මිදුණු පසු ඔබේ හුස්ම පාලනය කිරීමේ රිද්මානුකූල පිළිවෙල මේ විදියට සිද්ධ කරන්න. ආයුබෝවන් සුබ දවසක්.